එයාව සැක කරනවද? ඔයා කොහෙද? මොකද කරන්නේ? ඊට දෙන්නේ ඇයි එන්නේ නැත්තේ? පාර්ට්නර්ගේ කෝල්ස්, මැසේජස් නිතරම නිරීක්ෂණය කරනවා. ඊට හැඳුමුණත් පරීක්ෂා කරනවා. වෙනත් කෙනෙක් සමග ලිංගික සම්බන්ධතාවයක් තියනවා කියලා චෝදනා කරනවා. සෝෂල් රිලේෂන්ෂිප්ස් දැඩි ලෙස සීමා කරනවා. ජීවිතේ සතුටින් ඉන්න තියෙන තප්පරයක් වුණත් මගේ අරගන්න එපා. මේ කියන දේවල් ඔයාගේ ජීවිතේට පුංචි හරි වටිනාකමක් එකතු කරේ නැත්නම් මේ YouTube channel එක subscribe කරන්න. හස්බන්ඩ් වයිෆ් නිකරුණේ සැක කරලා රවුන්ඩ් කරනවද? එයාට අම්මා තාත්තව බලන්න යන්න දෙන්නේ නැද්ද? ඔයා එළියට කියපු වෙලාවකට එයා ගෙදර මොකද කරන්න කියලා බලන්න හිතනවද? වෙන අයත් එක්ක කතා කරන්න එපා කියලා තියෙනවද? මේක සයිකෝටික් ඩිසෝඩර් එකක්. සිංහලෙන් කියනවා නම් අපි මේකට කියන්නේ රෝගාතුර ඊර්ෂ්‍යාව කියලා. මේ මෝබිඩ් ජෙලසි එකේදී ප්‍රමාණවත් සාක්ෂි නැතුව තමන්ගේ සහකාරී හෝ සහකරුව අවිශ්වාස කරනවා. මේකට ඔතල සින්ඩ්‍රෝම් නැත්නම් පැතොලොජිකල් ජෙලසි කියලත් අපි කියනවා. ඔයා ඔයාගේ පාර්ට්නර් ගැන තියෙන වැරදි වැටහීම එහෙම දෙයක් නෑ කියලා එයා කිව්වත් එයා පිළිගන්න කැමති නෑ. අපි බලමු මේ කට්ටියගේ හැසිරීම කොහොමද කියලා. මෝබිඩ් ජෙලසි තියෙන කෙනෙක් එයාගේ පාර්ට්නර් මේ වෙලාවේ ඉන්න තැන ගැන නිතරම ප්‍රශ්න කරනවා. ඔයා කොහෙද? ඔයා මොකද කරන්නේ? ඔයා කීයට දෙන්නේ? ඇයි එන්නේ නැත්තේ? හැමදේම හාරවුස්සනවා. පාර්ට්නර්ගේ කෝල්ස්, මැසේජස්, ඊමේල්ස් නිතරම නිරීක්ෂණය කරනවා. සමහර විට පාර්ට්නර් නොදැනුවත්ව මේ අයව ෆලෝ කරනවා වෙන්නත් පුළුවන්. කොටින්ම කියනවා නම් පාර්ට්නර් අවිශ්වාසයෙන් හින්දා සාක්ෂි එකතු කරන්න යටැඳුමුණත් පරීක්ෂා කරනවා වෙන්න පුළුවන්. මොකද මෙයාලා නිකරුණේ වෙනත් කෙනෙක් සමග ලිංගික සම්බන්ධතාවයක් තියනවා කියලා චෝදනා කරනවා. මේ දේවල් හින්දා ශාරීරික ප්‍රචණ්ඩත්වය වුණත් ඉහළ යන්න පුළුවන්. පහර දීම වැනි ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් වලට යොමු වෙන්නත් පුළුවන්. තමන්ගේ පාර්ට්නර්ගේ මූවමන්ට්ස්, සෝෂල් රිලේෂන්ෂිප්ස් දැඩි ලෙස සීමා කරනවා. සමහර විට තමන්ගේ පාර්ට්නර් කොච්චර සැක වුණත් මේ දෙදෙනා අතර තියෙන සම්බන්ධතාවය නැති කරගන්න කැමැත්තක් නැහැ. ඉතින් කොහොමද මේ වගේ දේවල් අපි මැනේජ් කරගන්නේ? මෝබිඩ් ජෙලසි තියෙන කෙනෙකුට ඒ සම්බන්ධව අවබෝධයක් නැහැ. ඒ හේතුවෙන් ප්‍රතිකාර ගන්න එක මේ අය ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. මේකට කරන්න පුළුවන් දෙයක් විදිහට කොග්නිටිව් බිහේවියර් තෙරපි වලට යොමු වෙන්නත් පුළුවන්. ඒ වගේම ඖෂධීය ප්‍රතිකාර, පෞල් අධ්‍යාපනය, ෆැමිලි කවුන්සලින් වගේ දේවල් වලට යොමු වෙන්නත් පුළුවන්. අවවාද කරලා අනතුරු අඟවලා ආරක්ෂා කරගන්නත් පුළුවන්. ඔයා නොදැනුවත්වම ඔයා මේ කරන දේ බරපතලකම ඔයාට තේරෙනවද? මේ වගේ අනවබෝධකම් හින්දා ජීවිතේ සතුටින් ඉන්න තියෙන තප්පරයක් වුණත් මගේ අරගන්න එපා. ඔය දෙන්නට කතා කරලා විසඳගන්න බැරි ගැටලුවක් නම් උපදේශනය සඳහා යොමු වෙන්න. මේ වගේ මානසික වදයක් දෙන්න ප්‍රශ්න ගොඩක් ඔයා හැදෙලාද? මේ WhatsApp අංකයට අපිට මැසේජ් එකක් දාන්න. අපි කතා කරමු. ඔයා ඔයාගේ හිත ආලෝකමත් කරගන්න, ආත්මය පෝෂණය කරගන්න, ඇතුළාන්තයෙන් තිතුලන්න. මේ කියන දේවල් ඔයාගේ ජීවිතේට පුංචි හරි වටිනාකමක් එකතු කරේ නැත්නම් මේ YouTube channel එක subscribe කරන්න.